ඔන්න ඉතින් කාලයක් තිස්සේ මග බලාගෙන හිටපු හරි ආසාවෙන් යන්න ප්ලෑන් කරපු ගමනක් තමයි මේ යන්නේ. ඉතින් අපිට මේ තැනට යන්න පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකේ ලොකු ටයිම් එකක් යනවා. ඒ නිසා අපි දෙන්න අලුතෙන් ගත්ත වාහනේ මේ ගමන යන්න හිතුවා. ඉතින් අපිට කිලෝමීටර් 30ක් වගේ යන්න තියෙන්නේ. අපේ ගේ ගාවින්ම හයිවේ එකට දාන්න පුළුවන් නිසා අපිට මේ ගමන තව ටිකක් ඉක්මනින්ම එන්න ලේසි වුණා. ඉතින් අපි ගොඩක් කලාවට ඉන්නේ නගර බද පැත්තක නිසා අර ලස්සන කැලෑවල් කඳු එහෙම පේනවා ගොඩක් අඩුයි. ඉතින් මේ පැත්තේ එන අතරමඟ මාරම ලස්සනයි. ඉතින් ඒ ලස්සනත් බල අපි ආවේ චොක්ලට් ෆැක්ටරි එකක් බලන්න. ඉතින් තව ගමනක් යනවා. ඒක මේ ව්ලොග් එකේ ඉස්සරහට වලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි ජපානයේ සප්පොරෝ වල තියෙන ගොඩක් ෆේමස් කොයිබිතෝ චොක්ලට් ෆැක්ටරි එක. ඉතින් අපි දෙන්න බල හිටියේ මේකට එන්නේ කවද්ද කොහොමද ටයිම් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔන්න දැන් අපි එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා ටිකට් ගත්තා අපි චොක්ලට් ෆැක්ටරි එක බලන්න යන්න. ඉතින් මට මේ ෆැක්ටරි එකට ආවට පස්සේ මුලින්ම මතක් වුණේ අපි චූටි කාලේ බලපු චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එකේ මූවි එක. ඉතින් ඒ වගේ තමයි මේකත්. හරිම ලස්සනයි, හරිම අලුත් දේවල් තිබුණා. ඉතින් මම ගොඩාක් එන්ජොයි කරා, මම ගොඩක් සතුටු වුණා. ඉතින් මං හිතනවා ඔයාලත් මේ ව්ලොග් එක බලලා ගොඩක් සතුටු වෙයි කියලා. ඉතින් මම වොයිස් කරන්නේ නැහැ, ඔයාලම බලන්න ව්ලොග් එක.
ඉතින් ඔන්න ඔය විදිහට තමා අපි ෆැක්ටරි එක බලලා ආවේ. ඉතින් මේක මගේ ජීවිතේ ලස්සනම වෙනස් අත්දැකීමක්. ඉතින් ඔයාලටත් තේරෙන්නේ නැති බලනකොට චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි මූවි එකේ තිබ්බ කොටස් වගේ තමයි ඒක ඇතුළට යනකොටත් අපිට දකින්න තියෙන්නේ. ඉතින් අපි මේ යන්නේ ලස්සන තැනක් බලන්න. ඉතින් මේ ජපානයේ සප්පරෝවල තියෙන Hill of the Buddha කියන ප්ලේස් එක බලන්න තමයි යන්නේ. මොකද අපි අද ගියපු චොක්ලට් ෆැක්ටරි එක ගාව ඉඳලා චූටි දුරක් තමයි මෙතෙන් යන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්න හිතුවා මේ ආපු ගමනේ මේකත් බලලම යන්නම් කියලා. ඔයාලට මේ පේනා වගේ පුදුම තරම් ලස්සනයි මේ යන පාර. ඉතින් අපි කිලෝමීටර් 12ක් විතර ගියා මේ ලස්සන ප්ලේස් එකට යන්න චොක්ලට් ෆැක්ටරි එක ගාව ඉඳලා. පුදුම තරම් ලස්සනයි. ඉතින් මං හිතුවා ඒ ලස්සන ඔයාලත් එක්කත් මේ vlog එකෙන් මේ විදිහට ෂෙයා කරගන්න. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද අපි මේ යන පාර කියලා. ඉතින් පුදුම තරම් ලස්සන වටපිටාවක් පහු කරගෙන අපි එන්නේ ප්ලේස් එකට ආවා. ඉතින් කියන්න වචන නැහැ මේක මාඩම ලස්සනයි. ඉතින් අපි මේ ආවේ සකුරා සීසන් එක කාලෙනේ. ඉතින් මේක ගොඩක්ම ලස්සන ඇවෙන්ඩ්‍රා මල් තියෙද්දී. ඉතින් ඒ කාලෙටත් අපි හිතාගෙන ඉන්නවා සමයකටත් ඇවිල්ලා බලන්න. ඉතින් මාරම ලස්සනයි මේ අත්දැකීම. ඔයාලත් බලන්නකෝ.
ඉතින් මේ විදිහට තමා අපේ මේ දවස ඉවර වුණේ. ඉතින් අපි උදෙන්ම ගියා චොක්ලට් ෆැක්ටරි එක බලන්න. ඊට පස්සේ ආවා හිල් ඔෆ් ද බුද්දා එක බලන්න. ඉතින් මේ විදිහට ලස්සනටම අපේ දවස ඉවර කරගන්න ලැබිච්ච එකට මාරම සතුටුයි. ඉතින් ආයෙත් මේ ලස්සන ප්ලේස් එක බලන්න සමයිකේදී එන්නම්. එතකොටත් ඔයාලව vlog එකක් අරන් එන්නම්. ඒ ලස්සන ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඉතින් මං හිතනවා ඔයාලා ආසාවෙන් මේ vlog එක බලන්න ඇති කියලා. ජපානයේ ගැන දැනගන්න කැමති, ජපානයේ දේවල් දකින්න කැමති ඔයාලටත් මං හිතනවා මේ vlog එකෙන් ගොඩක් දේවල් අලුත් දේවල් දැක බලා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් මං ආයෙත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම තමයි මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා.